Welcome back to Living Letters. අද අපි පේසරියම්. මුලින්ම අපි ටිකට් ගත්තා. ඉතින් අපි බලමු අපේ ජර්නි එක. ඒ විදිහට අපි ගත්ත ටිකට් වැන්ටිස් කරන් ට්‍රේන් එකේ යන බිනාරියෝ එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම අද ට්‍රේන් ස්ට්‍රයික් දවසක්. අපි මේ ට්‍රේන් එක 5 minutes late වෙනවා කියලා තමයි තිබුණේ. අපි බලමු ඇයි අපි පෙසරෝ යන්නේ කියලා. දැන් මේ ට්‍රේන් එකේ නිකන් තමයි ඉන්නේ. 59 di sabato 28 febbraio. I treni potranno ට්‍රේන් එක ආවා. ඉතින් ඇත්තටම අපි පෙසරෝ යන්නේ පන්සලක් හොයාගෙන. රිමිනි වලට ළඟම තියෙන පන්සලක් විදිහට අපිට පෙන්වන්නේ පෙසරෝ. ඉතින් අපි ගිහින් බලමු කොහෙද මේ පන්සල තියෙන්නේ කියලා. අපි මුළු ගමනටම පැය 2යි විනාඩි 21ක් වගේ පෙන්නනවා. හැබැයි අපිට පෙසරෝ ස්ටේෂන් එකට යන්න ට්‍රේන් එකේ යන්නේ විනාඩි 15යි. එතන ඉඳලා පන්සලට යන වෙලාව තමයි හුඟක් වෙලාවක් යන්නේ. මොකද මේ පන්සල තියෙන්නේ ගොඩාක් ඇතුළට වෙන්නේ. ඉතින් අපි පෙසරෝ වලට ඉක්මනට ආවා. අපි දැන් අපිට යන්න ඕනි බස් එක එනකන් තමයි ඉන්නේ. ඉතින් මම මෙහිදී දැකපු වෙනස් දෙයක් තමයි මෙහි බස් ටිකක් වෙනස්. ඉතින් ටික වෙලාවකට පස්සේ අපි යන්න ඕන බස් එක ආවා. බස් රයිඩ් එකත් අවුලක් නෑ. එතනින් එහාට තමයි අපිට කිලෝමීටර් 2කට වඩා දුරක් පයින් යන්න තියෙනවා. ඉතින් මේ පන්සලට යන තියෙන පාර ඉන්ඩස්ට්‍රියල් සෝන් එකක් ඇතුලේ තමයි තියෙන්නේ. ඉන්ඩස්ට්‍රියල් සෝන් එකක් ඇතුලේ තියෙන තවත් පුංචි ගම්මානයක්. හැබැයි Google Map එකෙන් අපිට පෙන්නන පාරේ අපි ටිකක් දුර ගියා. ඒ පාරේ ගිහින් ඇත්තටම අපි අතරමං වුණා. ඊට පස්සේ ආයෙම වෙන පාරකින් කිලෝමීටර් 2කට වඩා දුර පයින් යන ගමන් තමයි තියෙන්නේ. ඇත්තටම මේ කොටස නම් චුට්ටක් විතර අමාරුයි. මොකද අපි හිතුවේ නෑ මේ ගමන ටිකක් දුෂ්කරයි කියලා. දුෂ්කරයි කියන්නේ දුෂ්කරමත් නැහැ. හැබැයි අපිට මුලින්ම පාර වැරදුණු නිසා ආයෙම ගොඩක් දුර පයින් එන්න වුණා. මේ පාර අලුතෙන් හදාගෙන එන පාරක්. ඉතින් මේ පැත්තේ වැඩිය මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ මං හිතන්නේ. ගොඩක්ම තියෙන්නේ වගා කරන පැත්තක්. වටපිටාව පරිසරය හරිම ලස්සනයි. ඒ වගේම නිස්කලංකයි. ඉතින් අපි Google Map එකට පින් සිද්ධ වෙන්න හොයාගෙන පයින් ගියා. මෙන්න මේක තමයි අපි හොයාගෙන ආපු පන්සල. පෙසරෝ වල තියෙන ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානය. අපි බලමු මොකද්ද මේ පන්සල කියලා. ඇත්තට මේ පන්සල හදාගෙන එන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අපි පන්සල ඇතුළේ මොන වගේද කියලා බලමු. ශ්‍රී ලංකා බෞද්ධ විහාරය පෙසරෝ වල තමයි තියෙන්නේ.
ඉතින් ඒ විදිහට තමයි අපි පෙසරෝ පන්සල හොයාගෙන ගියේ. ගමන ටිකක් මහන්සි. ඉතින් අපි ආයෙම ගෙදර එන්න පිටත් වුණා. මොකද ට්‍රේන් ස්ට්‍රයික් එක දිගටම තියෙනවා. ඉතින් අද ලිවිං ලෙටර් එක ගොඩක් පුංචි පොඩි. මට හිතුණා පෙසරෝ ගමන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒකයි මම මේ චූටි vlog එක අරන් ආවේ. ඉතින් ආයෙම අලුත් ලිවිං ලෙටර් එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.